හරි. ළමයි බලන්න මේ 2025 A level සංකීර්ණ සංඛ්‍යා ගාන ඒකේ ඒ කොටස W සමානයි ඍණ මූල 2යි 3 ධන i බෙදීම 1 ධන 2යි i. අපි මේ ලේසියට i කියලා කතා කරාට ඒකේ සංකේත නම අයෝට. හරිද? මේකේ මාපාංකයයි විස්තරය යහනවා. මේක සුළු කරගමු. මෙතන මම ප්‍රතිපදයෙන් ගුණ කරනවා. 1 ඍණ 2යි කියන උඩ යටේ ගුණ කරනවා. 1 ධන 2යි මෙතන 1 ඍණ 2යි. එතකොට මෙතන එනවා ඍණ මූල 2යි. මෙතන 3යි. මෙතන ඍණ 2යි i වර්ගනේ. i වර්ග කියන්නේ ඍණ 1යිනේ. එතකොට 3යි 2යි 5යි. මෙතන ධන i ඍණ 6යි. ඒක ඍණ 5යි i. මෙතන වර්ග දෙකේ අන්තරය ගද එකතු වෙනවා. i වර්ග කියන්නේ ඍණ 1නේ. 1 වර්ග ධන 2i වර්ග කියන්නේ 4i වර්ග. එතකොට මෙහෙම එන්නේ. ඔයගොල්ලෝ හැමතිස්සෙම මේ ප්‍රතිපද ගණිතය ඔලුවට දාගන්න මෙයාගේ වර්ග දෙක එකතු වෙලා තමයි යටට එන්නේ කියලා. ඇයි එහෙම වෙන්නේ? මෙතන එන්නේ 1 වර්ගයේ ඍණ 2i ගේ වර්ගය කියන එක නෙන්නේ. i වර්ග කියන්නේ ඍණ 1යිනේ. එතකොට මෙතන ධන වෙන ඔක්කොම. එතකොට මෙතන ධන 5ක් තමයි එන්නේ. හරිද? එතකොට මෙතන එනවා 1 වර්ග ධන 2 වර්ග කියලාම දාන්න. එහෙනම් මෙතන එනවා ඍණ මූල 2යි 5 ඍණ 5i බෙදීම 5යි 5න් බෙදන්න. එතකොට ඍණ මූල 2යි 1 ඍණ i. ඍණ ලකුණ ඇතුළට දාලා ලියන්නම්. ඍණ 1 ධනයිනේ. දැන් අපිට මේ මාපාංකයේ ඔහොම තියෙද්දි හොයාගන්නත් පුළුවන්. මාපාංකයේ විස්තරය නැත්නම් රැවකාකාරයට යන්නත් පුළුවන්. මම ගන්න 2023 ගාන පැහැදිලි කරද්දි ඒක මං කළේ සාමාන්‍ය ක්‍රමයට. මං ඒකින්ද මේක රැවකාකාරයෙන් කරලා පෙන්නන්නම්. හරි. එතකොට මේක රැවකාකාරයට ගෙනියද්දී මෙතන මූල 2යි ඍණ 1 ධනයිනේ. අපි රැවකාකාරයෙන් දක්වන්නේ මේ ඉලක්කමයේ වර්ගය දන්නේ මෙතන ඉස්සරහා තියෙන ඉලක්කමයේ වර්ගයේ වර්ගමූලෙන් බෙදනවා. ඒ කියන්නේ මෙතන 1නේ. මෙතන 1 ධන 1 1 වර්ගය නැත්නම් ඍණ 1 වර්ගය කියලා හිතන්නකො ධන 1යි. මෙතන 1 වර්ගය 1යි. ඒක එතකොට මූල 2යිනේ. 1 වර්ගය ධන 1 වර්ගයේ මූලෙන් බෙදනවා. ඕක මූල දෙකෙන් බෙදනවා. මූල දෙකෙන් බෙදනවා. මූල දෙකෙන් බෙදපු හින්දා වෙනසක් නොවෙන්න මූල දෙකෙන් වැඩි කරනවා. එහෙනම් මෙතන එනවා දෙවාරයක් cos ධන i sin ආකාරයෙන් එන්නේ. දැන් ඔයා බලන්න ඕනේ cos ගේ ඍණ වෙලා sin ගේ ධන වෙන්නේ මොන වෘත්තපාදකයේද? දෙවෙනි වෘත්තපාදකයේනේ. එකයට මූල දෙක කියන්නේ මෙන්න මේ කෝණේ මාක් කරන්න 5 බෙදීම 4යි කියලා. තාත්වික අක්ෂයත් එක්ක හදන කෝණේ මාක් කරන්න. එකයට මූල දෙක කියන්නේ 5 බෙදීම 4යිනේ. අපිට විස්තරය කියන්නේ මේ ටික ඕනේ. ඒ ටික වෙන්න 3යි 5 බෙදීම 4යි. 3යි 5 බෙදීම 4යි. එහෙනම් මේකේ W ගේ මාපාංගය කියන්නේ 2යි. විස්තර W කියලා කියන්නේ 3යි 5 බෙදීම 4යි. ඔන්න ඔය දෙක තමයි අපෙන් අහන්නේ. හරි ඔය දෙක අහනවා. ඊට පස්සේ අපිට කියනවා මාපාංග සෙට් සමානයි 2යිලු. විස්තරි සෙට් සමානයි 5 බෙදීම 3යිලු. යයි සෙට් සංකීර්ණ සංඛ්‍යාවක් කියලා කියනවා. තවද ආගම් සටහන මත A හා B යනු පිළිවෙලින් Z සහ W සංකීර්ණ සංඛ්‍යා නිරූපණය කරන ලක්ෂ්‍යය ගනිමු. AB වර්ගය බව පෙන්වන්න කියලා කියනවා. ළමයි ආගන්තලයේ කිසියම් සංකීර්ණ සංඛ්‍යාවක් ලකුණු කරන්න නම් මාපාංග සහ විස්තරය දැනගන්න ඕනේ. ඒක අපි දන්නවා. එහෙනම් මෙහෙම කරමු. එතන මේ තියෙන්නේ තාත්වික අක්ෂය, මේ තියෙන අතාත්වික අක්ෂය. එතකොට මෙය ඇවිල්ලා ඉසෙට් මාක් කළොත් මම මේකේ A ලක්ෂයෙන් මාක් කරන්න කියලා කියන්නේ අපිට. A ලක්ෂයෙන් එක මාක් කරන්න කියලා කියන්නේ. එතකොට යාගේ විස්තරය ඇවිල්ලා 5 බෙදීම 3යි. විස්තරය 5 බෙදීම 3 ඔන්න ඔය වගේ අවස්ථාවක් මාක් කරගමු.
මේක 5 බෙදීම 3යි. මේක ඇවිල්ලා 2යි. ඒක A ලක්ෂණ නිරූපණය වෙනවා කියනවනේ Z. ඊළඟට W. ඒක ඇවිල්ලා 3යි 5 බෙදීම 4යි. 3යි 5 බෙදීම 4 කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක් ගැන ඔය කියන්නේ. මේක එතකොට B වලින් නිරූපණය වෙනවලු W. මේකත් දෙකයිනේ මේ දෙක දිගින් සමානයි. අපෙන් ගානේ අහන්නේ මොකක්ද? AB වර්ගය අහන්නේ. ඉතින් AB ගේ දිගේ වර්ගනේ අහන්නේ මං කිව්වා කිසියම් දිගක් කියන්නේ මොකක්ද? AB දිග කියන්නේ මොකක්ද? A හා B ආ කරන සංකීර්ණ සංඛ්‍යා දෙකේ අන්තරය මාපාංකය. හරිද? එතකොට මේක යාගලා මේකනේ ඉන්නේ කොහොමනේ? හරිද? එතකොට ළමයි AB කියලා කියන්නේ Z දින W ගේ මාපාංකය. ඔය සංකීර්ණ සංඛ්‍යා දෙකේ අන්තරේ මාපාංකය. ඒතර AB වර්ග කියන්නේ කවුද? මෙයාගේ මාපාංකයේ වර්ගය. ඉතින් මාපාංකයේ වර්ගය හොයාගමු. මේකේ මාපාංකය හොයාගමු මම එහා පැත්තට යන්නම්. මෙතන මාපාංක Z දින W ගේ මාපාංක හොයන කල Z දින W හොයාගමු. අපි උගලන්නේ Z ලියා ගන්න. Z කියන්නේ මොකක්ද? Z කියලා කියන්නේ දෙවාරයක්. මාපාංගෙ දීලා තියෙනවනේ විස්තරෙත් දීලා තියෙනවා නම් පුළුවන් ලියන්න මෙහෙම. දෙවාරයක් cos 5 බෙදීම 3 ධන i sin 5 බෙදීම 3 කියලා ලියාගත්තා නේද? මොකද ඒකේ මාපාංකයේ විස්තරය දීලා තියෙනවා. එහෙනම් මෙතන භාගයේ ධන මූල 3 යට 2යි i. එහෙනම් z සමානයි 1 ධන මූල 3යි කියලා නෙන්නේ. එහෙනම් මෙතන එනවා z කියලා කියන්නේ 1 ධන මූල 3යි i ගෙන් අඩු වෙනවා w කියලා මොකක්ද අපිට? මෙතන මූල 2යි ඍණ 1 ධනයි. මූල 2යි ඍණ 1 ධනයිනේ. මූල 2යි ඍණ 1 ධනයි. එහෙනම් මෙතන එනවා 1 ධන මූල 2ක් එනවා. ධන මූල 3 ඍණ මූල 2ක් එනවා. i. ඕකනේ. එහෙනම් මේකේ මාපාංගය කියන්නේ මොකක්ද? මාපාංගය කියන්නේ මෙයාගේ වර්ගය ධන මෙයාගේ වර්ගයේ වර්ගමූලය. හැබැයි මාපාංගයේ වර්ගය කියන්නේ වර්ගමූලය අයින් වෙනවා. එහෙනම් මාපාංගයේ වර්ගය ගන්නවා 1 ධන මූල 2 වර්ගය ධන මූල 3 ඍණ මූල 2 වර්ගය කියලා. 1 වර්ගය 1යි 2යි මූල 2යි මූල 2 වර්ගය 2යි මූල 3 වර්ගය 3යි දෙවාරයක් මේ දෙගුණිත කියන්නේ 2යි මූල 6යි මූල 2 වර්ගය 2යි. මෙතන එන ඔක්කොම 5යි 7යි 8යිනේ 8 ධන 2යි මූල 2 ඍණ 2යි මූල 6. එතකොට මේ ඉන්නේ කවුද? මේ ඉන්නේ Z දින W ගේ මාපාංග වර්ග කියන්නේ AB වර්ග. AB වර්ග. AB වර්ග තමයි ඔය ඉන්නේ. ඔන්න ඒක හරි. දැන් ගෙන AB ගේ මධ්‍ය ලක්ෂ්‍ය 100යි ගනිමු. AOC ත්‍රිකෝණේ භාවිතයෙන් බව පෙන්වන්න බව අපෝහණය කරන්න කියලා කියනවා. හරිද? බලන්න. මේකේ මධ්‍ය ලක්ෂ්‍ය 100 ලු. හරිද? මේකේ මධ්‍ය ලක්ෂ්‍ය 100 කියලා කියනවනේ. ඒ කියන්නේ මේක මෙහෙම යාකලොත් එහෙම ඔයගේ අවස්ථාවක් නෙන්නේ. මේක මේ මධ්‍ය ලක්ෂයකින්ද මෙන්න මේ දෙක සමානයිනේ. මේ දෙක අංග සමින්ද මේ කෝණයක් 90 බැගින් එනවනේ. ඔය කෝණයක් 90 බැගින් එනවා. මොකද සමදීපාත්‍රි කෝණයක් තියෙන්නේ. ඒකේ මධ්‍ය ලක්ෂය C කියලා කියන්නේ. හරි. AOC ත්‍රිකෝණයේ භාවිතයෙන් sin 5යි 5 බෙදීම 24. ළමයි මේක 5 බෙදීම 4යිනේ මේ ටික. එතකොට මේක 60යි මේක 45යි කියන්නේ 105යි මේ ටික ඇවිල්ලා 75යිනේ. මේ සම්පූර්ණ කෝණය ඇවිල්ලා 75යි. 75යි කියලා කියන්නේ 5යි 5 බෙදීම 12නේ. මේ දෙක සමානව බෙදෙනවානේ. එතන මේ එකක් කියන්නේ කීයද? ඕකෙන් භාගයක්. 5යි 5 බෙදීම 24ක්. ඕකේ sin නගය කියන්නේ මොකක්ද? සම්මුඛ පාදය කියන්නේ AB ගෙන් භාගයයි
කරණය කියලා කියන්නේ දෙකයි. එහෙනම් මල් ලියනවා sin වර්ගය 5යි 5 බෙදීම 24 නේ අහන්නේ. sin වර්ගය කියන්නේ මොකක්ද? සම්මුඛ පාදය ඇවිල්ලා AB ගෙන් භාගය යන්නේ. හරණය ඇවිල්ලා 2. ඒකේ වර්ගයනේ. එහෙනම් AB වර්ගයට 2 වර්ගය 4යි මෙතනත් 4යි ඔක්කොම 16ක් එනවා. එහෙනම් AB වර්ග කියන්නේ මොකක්ද මේ ආපු උත්තරේ? 1යට 16යි 8 ධන 2යි මූල 2 ඍණ 2යි මූල 6. දෙකේ ඉලක්කම කපලා දාන්න. ඒතර 1යට 8යි 4 ධන මූල 2 ඍණ මූල 6. ඍණ මූල 6. දැක්කල ළමයි ලේසියෙන්ම හදන්න පුළුවන් ගානක්. හරිද? හරි. ඒකේ අන්තිම කොටස බලමු. මේක අන්තිම කොටස කියනවා m ධන නිකිලයක් ලු. m ධන නිකිලයක් කියලා කියන්නේ එක ධන මූල 3යි වල m වෙනි බලය එක ධන i වල 8 වෙනි බලය සමානයි 2 3m ධන 4 බව දී ඇත. m ගේ අඩුතමගේ අහන්නේ. m ගේ අඩුතමගේ. එතකොට එක ධන මූල 3යි i කියන එක නේ අපි මෙහෙම කළොත් මේක අපි ද්‍රවකාකාරයෙන් ලියා ගමු නේ මේක ද්‍රවකාකාරයෙන් ලියා ගමු. මොකද මේ අපිට එක ධන i කියන එක එක ධන මූල 3i කියන එක ලියන්න අමාරු දෙයක් නෙමෙයිනේ. හරිද? එක ධන මූල 3i කියන්නේ කවුද? මෙයාගේ වර්ගය ධන මෙයාගේ වර්ගයේ වර්ගමූලය. මූල 3 වර්ගය ධන එකේ වර්ගයේ මූලය කියන්නේ කීයද? 4යි 4 මූලය 2යි. දෙකේ ඉලක්කම කෙල්ලටත් දෙකෙන් බෙදන්න. එතන මෙතන එනවා දෙවාරයක් cos ධන i sin. මේක නම් අපි කලින් ගත්ත මේ ගානේ. එතකොට පළවෙනි වෘත්ත පාදයේදී තියෙන්නේ එතකොට භාගය ඉන්නේ 5 බෙදීම 3 දී. මේක අපි කලින් ගත්තා. එක ධන මූල 3යි කියන එක අපිට කලින් දීලා තියෙනවා. එතනින්ම ගන්න පුළුවන් ඉසෙට් නේ. හරි. එක ධන i ගත්තොත් එකේ වර්ගය ධන එකේ වර්ගයේ මූල කියන්නේ මූල 2යි. මූල 2ක් එළියට නම් මූල 2කින් බෙදන්න. එකයට මූල 2 ධන එකයට මූල 2යි i. එහෙනම් මූල 2යි මෙතන cos ධන i sin. ඒතර එකයට මූල 2 කියන්නේ 5 බෙදීම 4 නේ. ඕකනේ. එහෙනම් මෙතන එනවා එක ධන මූල 3යි i ගේ m වෙනි බලය වැඩි කිරීම එක ධන i ගේ 8 වෙනි බලයෙන් තියෙන්නේ නේ. ඔව්. මෙතන 3යි m නේ. මෙතන m නෙමෙයි ළමයි 3යි m නේ. මෙතන 3යි m තියෙන්නේ. එතකොට මෙතන දෙවාරයක් cos 5 බෙදීම 3 ධන i sin 5 බෙදීම 3. මේකේ 3m වෙනි බලය. එතකොට මේකටත් 3im වෙනවා මේකටත් 3im වෙනවනේ. වැඩි කිරීම එක ධනයි කියන්නේ මෙයානේ මූල 2යි cos 5 බෙදීම 4 ධන i sin 5 බෙදීම 4 මේකේ 8 වෙනි බලය නේද මේකටත් 8ක් එනවා මෙතනටත් 8ක් එනවා. හරිද? එතකොට මෙතන එනවා ඒගොල්ලෝ මේකයාගේ අපිට දීලා තියෙනවා දෙකේ 3im ධන 4 කියලා. එතන මෙතනත් එනවා දෙකේ 3im මෙතන ඉන්නේ මොකද්ද? දෙකේ 4 නේ. එතන 3im ධන 4ක් එනවා. ඒ මූල දෙකේ 8 වෙනි බලය කියන්නේ දෙකේ මූල දෙකේ ඒවා 8ක් නේ. ඒ කියන්නේ දෙකේ 4 වෙනි බලයනේ. 3im ධන 4ක් එනවා මේකට මුවාවර දානවා. cos 3im 5 බෙදීම 3යි කියන්නේ 3 3 කැපිලා ගිහිල්ලා m5 වෙනවා. ධන i sin 3im 5 බෙදීම 3 3 3 කැපිලා ගිහිල්ලා m5 වෙනවා. මෙතන cos 8න් වැඩි කළාම 8යි 5 බෙදීම 4 කියන්නේ 2යි 5. ධන i sin 2යි 5. හරිද? ඉතින් මේ
sin 2යි 5 කියන්නේ බිඳුවයි. cos 2යි 5 කියලා කියන්නේ 1යි. එතන මේක විතරයි නෙන්නේ. මේක විතරයි එන්නේ. එතකොට මේකේ මේ තියෙන්නේ දැන් ඒගොල්ලෝ ගාන කියනවනේ m කියන්නේ ධන නිකිලයක් කියලා. m කියන්නේ ධන නිකිලයක් නම් මේ තියෙන්නේ 5 ගේ නිකිලමේ ගුණාකාරනේ. ඒ කියන්නේ 5 2යි 5 3යි 5 4යි 5 යෝ වගේ වනේ. ඒතර මෙයත් කීයද? මෙයත් බිඳුවයි. එහෙනම් මේකගේ 1යි. ඒතර අන්තිම ඉතුරු වෙන්නේ කවුද? මේක බිඳුවයිනේ. ඒතර එක මේකෙන් වැඩි කළාම මේක විතරයි එන්නේ. ඒ කියන්නේ 2 3යි m ධන 4 සමානයි 2 3යි m ධන 4 cos m5 නෙවෙන්නේ. එහෙනම් ළමයි මේක සමාන වෙනවා මේකගේ එකක් වෙන්න ඕනේ නේද? ඕක එකක් වුණා නම් හරිනේ. එහෙනම් මම තර්කයක් දෙනවා. cos m5 කියන එක එකක් වෙන්න ඕනේ කියලා. එහෙනම් cos m5 සමානයි මේ එකක් වෙන එක මෙහෙම ලියන්න පුළුවන් නේද සාධාරණව? cos එකක් වෙන්නේ මේ තැනනේ. cos එකක් වෙන්නේ ඔතනදීනේ. එතකොට k5 කියලා ලිව්වොත් ඕක මම. හරිද? k ට බිඳුව දැම්මොත් බිඳුවයි k ට 1 දැම්මොත් sorry 2යි k5 කියලා ලියන්න පුළුවන්. 2යි k5. k ට බිඳුව දැම්මොත් බිඳුවයි k ට 1 දැම්මොත් 2යි 5 k ට 2 දැම්මොත් 4යි 5 උතනට නෙන්නේ. එහෙනම් මේක ලියන්න පුළුවන් නේද? m5 සමානයි 2යි k5 කියලා. එහෙනම් 5 ට 5 කැපෙනවා. m සමානයි 2යි k. එහෙනම් k ට දාන අගයන් අනුව m ගේ අගය තීරණය වෙනවා. k කියන්නේ නිකිලයක්නේ. k කියන්නේ නිකිලයක්. m ධන නිකිලයක් වෙන්නම් k ට ඍණාගයන් දාලා හරියන්නේ නැහැ. හරිද? හැබැයි k ට බිඳුව දාන්න පුළුවන්. බිඳුව දැම්මොත් m ට එනවා බිඳුවයි කියලා මේක ධන නිකිලයක් නෙමෙයි. එහෙනම් k ට 1 දැම්මොත් තමයි m අවම වෙන්නේ. n ධන නිකිලයක් නිසා k සමාන 1 විට m අවම ලැබෙනවා. සමානයි 2යි. m අවම 2යි කියලා ලැබෙනවා. අපි ඕකෙත් අපි ලකුණු පොඩ්ඩක් චෙක් කරගමු. ලකුණු අපිට දීලා තියෙන විදිය මේක ලකුණු හම්බෙන්නේ මෙහෙමයි. හරි. මේක ලකුණු හම්බෙන්නේ මෙන්න මේ කොටසට මේක ප්‍රතිපත්තිය අරන් සුළු කිරීමෙන් ලකුණු 5යි. ඊට පස්සේ මෙතනට 5යි. ඊට පස්සේ මේ ස්ටෙප් එකට 5යි. මේකට 5යි. මේ දෙකටම 5ක් දීලා තියෙනවා. මේ දෙකටම 5යි. ඔතන නෙද්ද ඔයාලට 25ක් හම්බ වෙන බලන්න කොච්චර ලේසියෙන් ගන්න පුළුවන්ද කියලා ලකුණු. ඊට පස්සේ අර ඉසෙට් කියන එක අපි මේ රූප සටහනට වෙනම ලකුණු දීලා නැහැ. අපි අර ගත්ත නේද මේ ඉසෙට් කියන එක. ඒකට දීලා තියෙනවා මෙතනට 5කුයි මෙතනට 5ක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේක තේරුම් ගන්නවට ලකුණු 5ක් දීලා තියෙනවා. මෙතනට 5ක් දීලා තියෙනවා. මේක පෙන්වනකොට 5ක් දීලා තියෙනවා. එතනට 25යි. ඊට පස්සේ මෙතන 5යි 5 විදීම 24යි කියලා අඳුර ගන්නවා ලකුණු 5යි. මෙතනට 5යි. අන්තිම උත්තරයට 5යි ලකුණු 15ක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනට 5යි. මෙතනටත් 5යි. මේකට අර මුවාවර දාලා මෙන්න මේ පේලිය ලියනවා ලකුණු 5 කෑලි දෙකක් දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ මේ අන්තිම උත්තරේ ගන්නවට
ලකුණු 5ක් දීලා තියෙනවා. එතන ලකුණු 25යි. හරි. අපිට තේරෙනවනේ. දැන් අපි මේ 2023 ගාන කතා කළා කලින් 2025 ගාන ගිය අවුරුද්ද ගාන බලන්න මහ ලොකු දේවල් නෑ. ඇත්තටම හරිම ලේසියෙන් හදන්න පුළුවන් ගානක්. ඒකෙන්ද දැන් මේ ගාන විභාගයට යන ළමයින්ට ගොඩක් වැදගත්. ඒගොල්ලෝ තියරි ටික බලලා මේකට ගානට සෙට් වෙලා වැඩේ කොට දාගන්න.